මම කියපන් මේ දවස් 3-4 ගියාම ඒ පල්ලියක ඇතුලේ අවුරුදු 500ක් පරණ පෙට්ටියක දාලා ඒක තියෙනවා අපේ ජනප්‍රවාද වල තියෙනවා මේ තොටගම්මේ රාහුල ආම්බුලන්ගේ දෙහි කියලා ඒගොල්ලෝ කියනවා නෑ ශාන්ත ශේවියර්ගේ දෙහි ඒගොල්ලන්ගේ පාඩම මොනිවරේ කොහොමද තාම කෙස් දෙනවා නේ පුතුලා ඒගොල්ලෝ ළඟ මට මතකයි අපේ පුංචි කාලේ අපේ ආත්තල මුත්තල කියලා දක්න මත නෑ කියලා දෙහි ඇත්තටම දක්න මත නෑ ඒගොල්ලෝ කියනවා දක්න මත වටිකාම මොඩේ යවලා කියලා අපේ අය කියනවා දක්න මතේ රාහුල කියලා දීලා තිබුණ එකක් ඇත්ත කොහොමයි මම ඔක බලන්න ගියා මම ඒක බැලුවා ඒකේ නම බොන් ජීසස් පල්ලිය මහා පරණ අවුරුදු 500කටත් වඩා පරණ පල්ලියක් ඒ ශාන්ත සේවයගේ දේහය කියලා ඒගොල්ලෝ ඒක තාතුමාස් කෙනෙක් වශයෙන් සලකන්නේ ඒකට ගෞරව කරනවා අපේ අය කිව්වා නෑ මේ රාහුල ආනන්දගේ දේහය යක්කුන් ආරක්ෂා කරලා ගල ඔව් නියපොතු වැරෙනවා කෙස්ස ඒක අපිට කියලා තිබුණේ මේ දේහය කොහේද මාතල හරි කොහේද තිබුණා ගල්ගුවාවක් ඇතුලේ යක්කු ආරක්ෂා කරලා රුතු වීසි ඇවිල්ලා පුණාඹු නාතල එනවා මේ ගුහාවට ඉඳලා කඩලා මේ ගලගෙන ඒගොල්ලෝ නැරී දානවා අපි අහලා දුන්නේ